විහාරාධිපති පූජ්‍ය බෞද්ධලේ ගම්මානස හිමිපාණන්ගෙන්ද ප්‍රධානාචාර්ය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයෙන්ද අවදනම් පාසලේ කුරුමෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබතුමගෙන්ද අවසරයි. ඔබ සිද්ධීමෙන මොහිත්මවන පෙරෙන අතුරු හද දැතියෙන වදිනි ගරු සිට පෙරටු කරමින නිමම්නදී ශිල්ප සයුරේ ජයග්‍රාහී ගමනාන්තයේ තියක් කර අපගේ නෞකාවේ නියමවරයා වන්නේ අපගේ ගුරු මව්වරු හා පියවරුන්ය. තම ගෞරව පිරිසගේ ජයග්‍රාහී අනාගතය වෙනුවෙන් වෙලෙසන ගෞරවනීය මෑණිවරුන් හා පියවරුන් වෙනුවෙන් මුළු ලෝකයේම ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා ජාත්‍යන්තර ගුරු දිනය සමරනවා. ඒ වගේම ලංකාවේ අපි ඔක්තෝබර් 6 වෙනිදා ගුරු දිනය සමරනවා. ඉතින් ඒ වෙනුවෙන් දහම් පාසලේ අපි අද ගුරු දිනය සමරනවා. සමරන මොකදයි? බෞද්ධ විදිහට අපි හැමෝම දන්න කරුණක් තමයි මේ ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වුණු ශ්‍රේෂ්ඨතම ගුරුතුමා තමයි අපේ ලෝකයේ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ අතිශය දුෂ්කර මාර්ගයේ ගමන් කිරීමෙන් පසුව අවබෝධ කරගත් ධර්මය ලෝකයන්ගේ හිතසුව පිණිස දේශනා කළා. ඔවුන්ට නිවන් මාර්ගය පෙන්වා දුන්නා. නමුත් උන්වහන්සේ නැවත කිසිවක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපගේ ගුරු මෑණිවරුන් හා පියවරුන් ඒ ආකාරයෙන් අපගේ ජීවිතය යහපත් කර ගැනීමට අප සමාජයේ උසස් තලයකට ගෙන යාමට සැපවන්නේ අපේ නැවත කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නොවේ. ඔවුන් බලාපොරොත්තු වන එකම දේ වන්නේ අපගේ සාර්ථකත්වයයි. පොතේ පොතේ සීමා වූ විෂය කරුණු වලින් බැහැරව අපගේ ජීවිතයේ යහපත උදෙසා දහම් පාසලෙන් අප ලබන ගුරු කරුණක් බොහෝමයි. අපගේ ධර්මයේ තුලින් ඔබ මට්ටම් කරන්නේද ගුණකරුක පුරවැසියෙකු බවට පත් කිරීමට සැපවන්නේද ඔබ හැමදෙනායි. ඉතින් අපේ ජීවිතය අදුරෙන් ආලෝකයට ගෙන යන අපගේ ගුරු මෑණිවරුන්ට අපි මෙසේ ගෞරව පුද කරමු. ඉරගින්නෙන් දැවෙන මහ පොළවට මහලු සෙවන වන්නා සේම මග නොදැන මහ සයය අතරවන් වන නෞකාවලට ප්‍රදීපාගාරය මඟ පෙන්වන්නා සේම අවසානයක් නොදැන ජයග්‍රහණය කරා පියවර ගන්න අපට අත්වලක් සපයන දහම් සිත්සරේ නියම ආදරණීය ගුරු මෑණිවරුනි පියවරුනි ඔබට දෙහෙවීම ස්තුතියි.